සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ජපානයේ තියෙන හරිම ලස්සන පන්සලක් බලන්න යමු. ඉසකිජී පන්සල. මේක බෞද්ධ පන්සලක්. ඓතිහාසික වශයෙන් ගොඩක් වැදගත් සහ පැරණි ස්ථානයක්. ඒ වගේම හරිම මනස්කාන්ත සුන්දර නිහඬ පරිසරයක පිහිටි හරි අපූර්ව තැනක්. මහා ඝන කැලෑව ඇතුලේ එක පැත්තකින් බිවාකෝවිලට යාබදව හරි අපූර්වට ගොඩනගපු තැනක්. වේරියස් ටෙලිවිෂන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් රැඳිලා ඉන්න මේ වීඩියෝ එක අවසන් වෙනකන් මේ වේරියස් ටෙලිවිෂන් පෙනෙන මානය. මම දැන් ඉන්නේ ඉසකිජී පන්සලට යන ගමන ආරම්භ වෙන තැන. මහා ඝන කැලෑවට ඇතුල් වෙන්න මෙතනින් තමයි ප්‍රධාන ගේට්ටුව. ඉතින් පටන් ගන්න තැනම පේන්න තියෙනවා ගල් වලින් හදපු පිළිමවලට යම්කිසි පූජාවන් සිදු කරලා තියෙන ආකාරය. ඉතින් ජපානය තුළ තවමත් පැරණි ඇදහිලි විශ්වාස සම්ප්‍රදායන් තවමත් තියෙන බව අපිට මේ තුළින් දැනගන්න පුළුවන්. මෙතන ඉඳන් කිලෝමීටර් එකකට ආසන්න දුරක් පයින් ගියාම අපි බලන්න යන ලස්සන ඉසකිජී පන්සල තියෙනවා. පන්සලට යන මාර්ගයත් හරිම විශේෂයි. පාර දෙපැත්තේ මහා ඝන කැලෑව. එකට එක ගස් යාවෙන තරමට වැඩුණු විශාල රූස්ස ගස්. හරිම නිස්කලංක නිහඬ පරිසරයක් නිර්මාණය කරනවා. මේ ගස් අතරින් ගමන් කරනකොට ඇඟට හරිම සෞම්‍ය සිසිල් බවක් දැනෙනවා. විශේෂයෙන්ම මේ පන්සල පිහිටලා තියෙන්නේ බිවාකෝ කියන ජපානයේ විශාලම ස්වභාවික ජලාශයට යාබදව. නොයෙක් ජෛව විවිධත්වයන් සහිත ස්වභාවික සුන්දරත්වය මේ බිවා ජලාශය අවට දකින්න පුළුවන්. මේ වනාන්තරයත් ඒකට හොඳ උදාහරණයක්. ඉතින් මේ වගේ ස්වභාවික පරිසරයන් අපිට ලංකාවෙත් දකින්න පුළුවන්. විශේෂයෙන්ම රිටිගල, සිතුල්පව්ව මේ වගේ තැන් පුරාණයේ විහාරස්ථාන ඉදි කරන්න භාවනායෝගී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් විහාරස්ථාන ආශ්‍රම ඉදි කරන්න භාවිතා කරලා තියෙන මේ වගේ තැන්. විශේෂයෙන්ම වැවක් ආශ්‍රිත කැලය සහිත කඳු ගැටයක එහෙම නැත්නම් ගංගාවක් ආශ්‍රිතව කැලය සහිත කඳු ගැටයක මේ වගේ තැන්වල තමයි ලංකාවේ වුණත් අතීතයේ විහාරස්ථාන ඉදි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ආරාම ඉදි වෙලා තියෙන්නේ. ඉතින් මේ ජපානෙත් මේ ඉසකිජී පන්සලත් ඒ වගේ ඉදි වෙච්ච තැනක්. විශේෂයෙන්ම මේ වගේ තැන්වල භාවනා කරන භික්ෂූන්ට යෝගිවරයන්ට හරි අපූර්ව තැන්. විශේෂයෙන්ම හිත එකඟ කරගෙන හිත සංසුන් කරගෙන තමන්ගේ අරමුණ ආධ්‍යාත්මික වර්ධනය ළඟා කරගන්න ඒකටම ගැලපෙන ස්ථාන. ඉතින් මේ වගේ තැනක එහෙම පන්සලක් ඉදි වෙලා මේ වගේ ස්වභාවික සුන්දරත්වය නිහඬ බව මේ සියල්ලත් එක්ක ඒ ආධ්‍යාත්මික ඉලක්ක වෙත ළඟා වෙන්න පුළුවන් හරි අපූර්ව තෝතැන්නක්. මම දැන් ඉන්නේ ඉසකිජී පන්සල පෙනෙන මානයේ. ඇතුල් වෙන්න තැනම අපිට දකින්න පුළුවන් කුඩා කුටියක තවත් පිළිමයක හැඩයට එකතු කරපු නිර්මාණයක් සහ එයට පූජාවන් සිදු කරලා තියෙන ආකාරය. මේ තමයි පන්සලේ ප්‍රධාන ශාලාව. භික්ෂූන් වැඩ හිටපු ප්‍රධාන ගොඩනැගිල්ල. සහ අදටත්
භික්ෂූන් වැඩ සිටින බවට සාක්ෂි පේන්න තියෙනවා. නමුත් මට දකින්න ලැබුණේ නෑ කිසිම භික්ෂුවක් හෝ වෙනත් පුද්ගලයෙක්. අවට ගම්වල ජීවත්වන ජපන් ජාතිකයන් කියන විදියට භික්ෂූන් මෙම විහාරයේ නිතර වැඩ සිටින්නේ නැති බවත් උත්සව සමයේ විහාරයට පැමිණ ටික දිනක් නවාතැන්ගෙන පුද පූජා හා චාරිත්‍ර අවසන් වූ පසු ඔවුන් නැවත පිටත් වෙලා යනවා කියන කාරණය. තනි ගලින් නිර්මාණය කරපු පින්තාලියක් නිතර ජලය ගලාගෙන එන විදියට හදලා තියෙනවා. ඒ වගේම ජලය හරිම සිසිල්. පන්සලට එන බැතිමතුන්ට ජලය ලබා ගැනීම සඳහා නිර්මාණය කරපු පින්තාලිය ගල් කැටයම් භාවිතා කරමින් හරි අපූර්වට නිර්මාණය කරලා තියෙනවා. මේ පන්සල ඉදිවෙලා තියෙන්නේ ජපානයේ හෙයියන් යුගයේ ක්‍රිස්තුවර්ෂ 794 1185 වගේ කාලයේදී තමයි මේ පන්සල නිර්මාණය කරලා තියෙන්නේ. තෙන්දයි කියන ජපන් බෞද්ධ සම්ප්‍රදායක ආරම්භක ගුරුතුමා වන සයිචෝ කියන භික්ෂුව මෙම විහාරස්ථානය ඉදිකිරීමට මූලිකත්වය අරගෙන තියෙනවා. මේ පන්සලට අමතරව බිවාකෝ ජලාශය අවට තවත් කුඩා විහාරස්ථානය ඉදිකිරීමට මෙතුමා මූලිකත්වය ගෙන කටයුතු කරලා තියෙනවා. තොරි කියන ජපන් සම්ප්‍රදායික ద్వාරයකින් ඇතුල් වෙන තවත් කුටියක්. මෙයත් යම්කිසි පුද පූජාවන් වෙනුවෙන් භාවිතා කරපු කුටියක්. මේ ඉදිරිපස බල්ලන් දෙදෙනෙකුගේ අනුරෝ දෙකක් දකින්න තියෙනවා. ශබ්ද පූජා වෙනුවෙන් භාවිතා කරපු ඝණ්ටාරයක්. ජපන් සම්ප්‍රදාය මනාව ඉස්මතු වෙන ගොඩනැගිලි අතර හරි අපූර්ව නිර්මාණයක්. තද ශක්තිමත් දැව භාවිතා කරමින් නිර්මාණය කරපු මේ ඝණ්ටාර කුළුණ අදටත් හරි අපූර්වට පවතිනවා. ජපන් සම්ප්‍රදායික ලී කැටයම් කලාව සහ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කරලා නිර්මාණය කරපු තවත් අපූර්ව නිර්මාණයක්. මේ ගොඩනැගිල්ල විහාරයේ ප්‍රධාන විහාර මන්දිරය. මේ විහාර මන්දිරය තුළ තිබෙන දේවල් මට දකින්න ලැබුණේ නෑ. ඒකට හේතුව තමයි මේ මන්දිරය විවෘත කරන්නේ උත්සව අවස්ථාවල පමණක් නිසා. නමුත් තොරතුරු සොයා බැලීමේදී මට දැනගන්න ලැබුණේ මේ තුළ බෝසත් පිළිරුවක් හා පූජාවන් වෙනුවෙන් ඉදිවුණු පිළිම තැන්පත් කර ඇති බවයි. ජපන් ගෘහ නිර්මාණ කලාව ලී කැටයම් කලාව හා සාම්ප්‍රදායික තාක්ෂණික ක්‍රම යොදාගනිමින් ඉදිකරපු දැවැන්ත සහ ආකර්ශනීය ගොඩනැගිල්ලක්. ගල් සහ දැවභාවිතයෙන් ජපානයේ බොහෝමයක් පැරණි ගොඩනැගිලි නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ ගොඩනැගිල්ල සඳහා දැවවර්ග බහුල භාවිතා කරලා තියෙන බව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ජපන් ආගමික සහ සංස්කෘතික සම්ප්‍රදාය කියන්නේ හරිම සංකීර්ණ සම්ප්‍රදායක්. ඉතින් විවිධ පුද පූජාවන් ඇදහිලි විශ්වාස තියෙනවා. ඉතින් ඒ වගේ තවත් පුද පූජා හා ඇදහිලි වෙනුවෙන් නිර්මාණය කරපු තවත් කුඩා කුටියක්. ඒකත් හරිම අපූර්වයි, හරිම ලස්සනයි. මේ වගේ කුඩාවට තැන් තැන්වල ඉදිවෙච්ච මේ වගේ කුඩා කුටි විහාරස්ථානය පුරා බොහෝ තැන්වල අපිට දකින්න පුළුවන්කම තිබුණා. ඉතින් මේවයි විවිධ දෙවියන් වෙනුවෙන් විවිධ පූජාවන් වෙනුවෙන් භාවිතා කරන කුටි. මේ පන්සල ප්‍රසිද්ධියට පත්වුණු විශේෂ සහ ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඉතින් මම ඊළඟට යන්නේ ඒ ස්ථානයට. අපි යමු ඒ පැත්තට ගිහින් කතා කරමු මොකද්ද මේ විශේෂ කාරණාව කියලා. යන අතරමඟ තවත් විශේෂම දෙයක් දැක ගන්න පුළුවන්. ඒ තමයි මෙම පන්සල් භූමිය තුල දකින්න ලැබුණු එකම බුදු පිළිමය. ලංකාවේ වගේ නෙවෙයි, ජපානි බෞද්ධ සම්ප්‍රදාය වෙනස්. ඉතින් බුදු පිළිමයේ සිරසට හිස්වැසුමක් පළඳලා තියෙනවා. ඒ වගේම ත්‍රිශූලයක් වගේ යම්කිසි ආයුධයක් හෝ උපකරණයක් අතින් අල්ලාගෙන වැඩ සිටින ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ ගුණාගුණ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
අපේ බෞද්ධ සම්ප්‍රදායයි ජපන් බෞද්ධ සම්ප්‍රදායයි එකිනෙකට වෙනස්. ඉතින් පෙනෙන දේ ගැන විතරක් කතා කරාම ඇති කියලා හිතුණා. අපි යමු මම කියපු ප්‍රධාන සහ විශේෂ කාරණාව ගැන කතා කරන්න. මේ තමයි මම කියපු ප්‍රධාන කාරණාවට හේතුන් විස්ථානය සහ කුටිය. මෙම පන්සලේ ආරම්භයේ සිට පැවති ප්‍රධාන හා විශේෂ අංගයක් තමයි ඉහළ සිට ජලයට පැනීම. මේ වැඩවාසය කරපු භික්ෂූන් මේ පේන්න තියෙන කණුව දිගේ එහි අග්ගිස්සට ගමන් කර එතැන් සිට නමස්කාර ඉරියව්වෙන් ජලයට පැනීම. මේක තමයි මෙම විහාරය ජනතාව අතර ඉතා ප්‍රසිද්ධියට පත්වීමට හේතුවුණු කාරණාව. ජලයට පැනීම විවිධ පැතිකඩ ඔස්සේ අර්ථ සපයලා තියෙනවා. ජීවත්වීමට අත්‍යවශ්‍ය සාධකයක් තමයි ජලය. එනිසා ජලය ජීවය වෙනුවෙන් ලබා දෙන අනුග්‍රහයට නැවත ජලයට ගෞරව සහ වන්දනා කිරීම. ඒ වගේම මේ ක්‍රියාව එතරම් පහසු දෙයක් නෙවෙයි. ජීවිතයත් මරණයත් අතර ත්‍රාසජනක අංගයක්. ඉතින් ආධ්‍යාත්මික වශයෙන් මානසික ශක්තිය, කායික ශක්තිය, ධෛර්යය වර්ධනය කර ගැනීම හා මැනබැලීම මේ තුලින් සිදු වෙනවා. මේ චාරිත්‍ර අංගය අදටත් වර්ෂයක් පාසා සිදු වෙනවා. හැම වර්ෂයකම ජූනි මාසයේ මේ චාරිත්‍රාංගය උත්සවශ්‍රීයෙන් පවත්වනවා. අතීතයේ වැඩ සිටි භික්ෂූන් තම දානය සපයා ගැනීම වෙනුවෙන් මේ චාරිත්‍ර අංගය සිදු කළ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එනම් මෙම ස්ථානයෙන් හිස් භාජනයක් ජලාශයට දාලා ජලාශය හරහා ගමන් කරන බෝට්ටුවල මගින් දානය සඳහා යම් යම් ද්‍රව්‍ය මේ භාජනයට දානවා. අනතුරුව භික්ෂූන් මෙම ස්ථානයෙන් ජලයට පැන පීනා ගොස් එම ආහාර රැගෙනවිත් අනුභව කරනවා. එනිසා මේ හරි අපූර්ව චාරිත්‍රාංගයක් ලෙස මෙය ප්‍රසිද්ධයි. වගේම මේ හේතුව නිසාම මේ පන්සල ජපානය තුළ ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජපානයට පැමිණෙන සංචාරකයින්ගේ ආකර්ෂණය ලැබුණු ස්ථානයක් බවට මෙම ස්ථානය පත්වෙලා තියෙනවා. පන්සලත් බිවාකෝ කියන ජලාශයත් සමීපයෙන් පිහිටීම නිසා ඒ හා බැඳිච්ච හරි අපූරු කතන්දර සහ සම්ප්‍රදායන් තියෙනවා. ඒවා හරිම අපූරුයි. ගේම උත්සව සමයට අවශ්‍ය භාණ්ඩ ජලය මගින් ප්‍රවාහනය කර එතැන් සිට යකඩ ඩක්කුවකින් ඉහළට රැගෙන ඇවිත් තියෙනවා. මේ තියෙන්නේ ඒ ඩක්කුව හා ඩක්කුව ගමන් කරන මාර්ගය. විහාරස්ථානයේ සිට ජලාශයට සමීපවීම සඳහා ඇති ප්‍රධාන මාර්ගය තමයි මේ පඩිපෙළ සහිත මාර්ගය. ප්‍රධාන දොරටුවක් නිර්මාණය වෙලා තියෙනවා. විවාකෝ වැව හරහා මෙම නැත්තම් ජලාශය හරහා බෝට්ටු වලින් එන බැතිමතුන්ට විහාරස්ථානයට ඇතුල් වීම සඳහා නිර්මාණය කරපු මාර්ගයක්. ඒකත් ගල් වලින් පඩිපෙළ විදියට නිර්මාණය කරලා තියෙනවා. විවාකෝ ජලාශය ස්වභාවික සුන්දර පරිසරය, නිහඬ වටපිටාව, මානසික සුවය වගේම ආධ්‍යාත්මික ගුණවර්ධනය කර ගැනීම සඳහා හරි අපූරු තෝතැන්නක්. ඉතින් ඒ සියලු අංගයන්ගෙන් පරිපූර්ණ වුණු තැනක් තමයි මේ ඉසකජී පන්සල. ඉතින් එවැනි අපූරු සුන්දර ස්ථානයක් පිළිබඳ තොරතුරු ඔයාලට සමීප කරන්න හැකි වුණා කියලා හිතනවා. ඉතින් මේ ගැන මොනවහරි අදහසක් ඔයාලට ඇති කියලා හිතනවා. ඒවා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න. තව අය වෙනුවෙන්
ෂෙයා කරන්න. වේරියස් ටෙලිවිෂන් මගේ YouTube channel එක සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මේ වගේ ලස්සන සහ වටිනා කියන ස්ථානයන් හා තොරතුරු සහිත වීඩියෝ ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා මේ වේරියස් ටෙලිවිෂන් පෙනෙනමානය.